ත්‍රස්තවාදය පෝෂණය කිරීම කතා කරන්න පුළුවන්ද සජිත් ප්‍රේමදාසට? ත්‍රස්තවාදය පෝෂණය කරන්න සිමින්ති ටික දීලා අවියාවද දුන්නේ ඒ ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා. ඒක නිසා මේවා කතා කරනකොට සෝම් පිටිගාව යනකොට අහක බලාගෙන යන කටයුත්ත තමයි අද සජිත් ප්‍රේමදාස කරන්නේ. යාට කතා කරන්න බෑ. අපේ චානක මහතුරුගොඩ මන්ත්‍රීතුමාට මේවා කතා කරන්න බෑ. එයාගේ දේශපාලන පක්ෂයේ නායකයෝ තමයි බැසිල් මහත්තයා තමයි ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්නේ. ඒවයි අංකත් එක්ක මේ පාර්ලිමේන්තුවේ බන්දුන ගුණවර්ධන මහත්තයා කතා කළා. සල්ලි දීපු චෙක්පත් අංකත් එක්ක කතා කළා. ත්‍රස්තවාදීන්ට එහෙමයි මේ එහා පැත්තේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම උදව් කළේ. සජිත් ප්‍රේමදාස කියනවා ජනාධිපති අරමුදලෙන් දයාසිරි ජයසේකර මහත්මයාට කරුණා සහගත දීමනාවක් දීලා. මේ දීමනාව අපිට නෑනේ. කරුණා සහගත දීමනාව. කරුණා සහගත දීමනාව මං කියන්නම් මේ තියෙන 2010 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා ලංකාදීප ඉරිදා පත්තරේ. මේකේ කියනවා කරුණා සහගත දීමනාව. මේ කියනවා ජනාධිපති අරමුදලෙන් කෝටි 84ක් අනුමැතියකින් තොරව දීලා. විගණකාධිපති කියන්නේ කෝටි 84ක්. මේ ලක්ෂ 5ක් දීපක නෙමෙයි. මෙහෙමයි මුදල් නාස්ති කළේ. ඒ නිසා මේවට තමයි වැටබඳින්න හදන්නේ. අර මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, අද දවසේ මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඊටාම වැදගත් 53කට සංශෝධන 3ක් ගෙනෙන වෙලාවේ අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මුදල් විසුද්ධිකරණ වැළැක්වීමේ සංශෝධන ගෙනීම, මුදල් ගණදෙනු පිළිබඳ වාර්තා කිරීමේ සංශෝධන ගෙනීම වගේම ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම වැළැක්වීමේ සංශෝධන ගෙනෙන වෙලාවේ අපි දන්නවා අපේ රටේ ආර්ථිකය දැවැන්ත බිඳ වැටීමකට මේ කළු ආර්ථිකය දායක වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපේ රට බංකොලොත් වීමේදී විශේෂයෙන්ම ලෝකේ බංකොලොත් රටක් හැටියට අපකීර්තිමත් වෙනකොට මේ කළු ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයන් යම් ප්‍රමාණයකට බලපෑවා කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව අධ්‍යයනය කරන ලද කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ආර්ථික විද්‍යාඥයෙක් වන ADVS ඉන්ද්‍රරත්න මහත්මයා වරක් එයා සඳහන් කරනවා ලංකාවේ මේ දූෂණය, වංචාව, හොරකම, නාස්තිය නිසා ජාතික ආදායමෙන් 8% වගේ ප්‍රමාණයක් අපේ අපතේ යනවා, නාස්ති වෙනවා කියලා. ඒ නිසා මේක පොඩි ප්‍රමාණයක් නෙමෙයි. ඒ නිසා තමයි අද මේ නීති පද්ධතිය ශක්තිමත් කරන්න මේ අනපනත් ගේන්නේ. අර ඇරිස්ටෝටල් කියලා දාර්ශනිකයෙක් වරක් කිව්වා නීතියට සහ ආගමට ඇතිවන බය නිසා නොවන්නට ලෝකේ ඉන්න නරකම සතා මිනිසා බවට පත් වෙනවා කියලා. ඒ නිසා මේ මට්ටමින් හරි තියෙන්නේ මේ නීතියට සහ ආගමකට තියෙන බය නිසා කියලාත් අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ නීති පද්ධතිය ශක්තිමත් කිරීමේදී අපි එක පැත්තකින් කනගාටු වෙනවා. මොකද අපි දන්නවා විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදය පෝෂණය කිරීම, ඒක වගේම අයථාකාරයෙන් දේපල සොයා ගැනීම, මේක මම හිතන්නේ සදාචාරයට පටහැනි. මේක අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ලංකාවේ තියෙන ප්‍රධාන ආගම් 4ක්. බුද්ධාගම තියෙනවා, ඉස්ලාම් ආගම තියෙනවා, හින්දු ආගම තියෙනවා, ක්‍රිස්තියානි ආගම තියෙනවා. මේ කිසිම ආගමක ත්‍රස්තවාදය පෝෂණය කරන්න කියලා නැහැ. අයථාකාරයෙන් මුදල් හොයාගන්න කියලා නැහැ. අපේ සදාචාරයේ නැහැ. අපේ අධ්‍යාපනයේ නැහැ. හැබැයි සියලු දේවල් වලින් පිටු දැක්කට අපි දකිනවාද සමාජයේ දැවැන්ත ඛේදවාචකයක් දක්වා මේ ව්‍යසනය ගමන් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ අනපන ශක්තිමත් කරන්න ඕනකම තියෙන්නේ. මේක අපි හිතනවා මේ පුද්ගලයන්ගේ වැරද්දක් නෙමෙයි. විශේෂයෙන්ම මේ පහුගිය කාලේ ලංකාවේ ඇති කරලද සමාජ ආර්ථික ක්‍රමයේ වැරද්දක් කියලා තමයි අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේක තේරුම් ගන්න. විශේෂයෙන්ම 1977න් පස්සේ නිර්මාණය කරන ලද මේ මජ්ජර සමාජ ක්‍රමේ නෛතික අංගයක් බවට මේව පරිවර්තනය වුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මට මතකයි කියලා කියනවා බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න බල්ලෝ කෑ ගැහුවට සල්ලි කෑ ගහන්නේ නැහැ කියලා. ඒක තමයි ඒ කාලේ තිබිච්ච ආර්ථික ප්‍රතිපත්තිය. කොහොම හරි උඩු විකුණලා හරි මිනි මරලා හරි සල්ලි හොයන්න. ඒක නිසා ඒ සල්ලි වලට තමයි ධන බලයට, නිල බලයට තමයි දේශපාලන බලය එකතු වෙලා ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරේ. එහෙම තමයි යාළ කටයුතු කරේ. අද ඒක අවසාන ප්‍රතිඵලය මොකද්ද? මේ ගමනේ අවසාන ප්‍රතිඵලය තමයි මේ පාර්ලිමේන්තුවේ හිටපු මැති අමුතු රොත්ත බුරුත්තක් අද මහින්දානන්ද අලුත්ගමගේ හිරේ, එස්.එම්. චන්ද්‍රසේන හිරේ, සරණ ගුරවර්ධන හිරේ. මේක අවසාන ප්‍රතිඵලය එතන. ඒ නිසා මේක ඔවුන් හදපු කිරිපෝල හදපු යක්ෂපටව අද ඔවුන්ම ගිලින තත්ත්වයට පරිවර්තන වෙලා තියෙනවා. මට මතකයි කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සමාජ ක්‍රමයේ හදන වෙලාවේ ඔය පොල්ගහවෙල හිටිය එක්තරා මන්ත්‍රී කෙනෙක් සුනිල් රංජන් ජයකොඩි කියලා මන්ත්‍රී කෙනෙක්. මේ මන්ත්‍රීවරයා දාමරික වැඩම තමයි කළේ. හැබැයි මේ පැත්තේ ගමේ පන්සලේ නායක හමුදුරන්ට මේක ඇල්ලුවේ නැහැ. එයා කියනවා ජේ.ආර්. මහත්තයාට මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කරන්නෙම මේ වගේ මදායි වැඩ මට ඔබතුමා හම්බෙන්න වෙලාවක් දෙන්න කියලා. ඊපාර වෙලාවක් දීලා ජේ.ආර්. මහත්තයා ගෙදරට ගෙන්න ගන්නවා. ගෙන්න ගත්තට පස්සේ හාමුදුරන්ට ගිලම්පසේකුත් දීලා අහනවා මොකද හාමුදුරනේ කියලා. ඊපාර කියනවා මේ සුනිල් රංජන් ජයකොඩි කියලා මන්ත්‍රීවරයෙක් ඉන්නවා අපේ පක්ෂයට තවනම්බුවක් මේ වගේ වැඩ කරන්න කියලා. ඊපාර ජේ.ආර්. මහත්තයා අහනවා හාමුදුරන්ගෙන් ඔබ වහන්සේට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ ජේ.ආර්. මහත්තයා මට නම් ප්‍රශ්නයක් නෑ. ඊපාර කියනවා මෙන්න හාමුදුරනේ මගේ නම්බර් එක ඔබ වහන්සේට ප්‍රශ්නයක් තුනොත් මට කතා කරන්න.
ඕනම ගවපට්ටියක අනින ගොන්නු දෙන්න තුන් දෙනෙක් ඉන්න ඕන අපේ හාමුදුරනේ කියලා තමයි හාමුදුරන්ට බණ දේශනා කරන ජේ.ආර් මහත්තයා. ඕනම හරප්පට්ටියක අනින ගොන්නු දෙන්න තුන් දෙනෙක් ඉන්න ඕන කියලා තමයි එදා එක සාධාරණීකරණය කරන්නේ. එහෙම ආපු ගමනක් තමයි මේ තියෙන්නේ. එහෙම ආපු ගමනක තමයි අද මහින්දානන්දල හිරේ ඉන්නේ. ඒක නිසා මේ අනපනත් ගේන්නේ මොකක්වත් නෙමෙයි. මේ ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය යලි ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙනෙන්න. යලි ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙනෙන්න. ඔබ හිතන ඔබතුමා හිතන පහුගිය කාලේ සිදුවෙච්ච සිදුවීම් විශේෂම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න පුද්ගලයෝ ලක්ෂ 5000ක් පම් ගන්නේ. තමන්ගේ තාත්තා අධිකරණ ඇමති වෙලා පුතා ගිහිල්ලා තමයි ගණදිනු කරන්නේ. මොන තරම් කළු ආර්ථිකයක් තියෙන රටක්ද මේක? පොලිස් පතිවරයා මේවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ බන්ධනාගාර අධිකාරී මේකට සම්බන්ධ වෙනවා. ආගමන විගණ පාලක මේකට සම්බන්ධ වෙනවා. නාවික හමුදා පති මේකට සම්බන්ධ වෙනවා. දේශපාලන අධිකාරිය ඉහළම අය මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ සියලු දේවල් සම්බන්ධ වෙච්ච මජර කළු ආර්ථිකයක් තමයි රටේ තිබුණේ. මේක තවත් ඉස්සරහට යන මොකද වෙන්නේ? මේක තවත් ඉස්සරහට යන මොකද වෙන්නේ? ඉතින් මේක පිළිබඳව අපි සැලෙන්නේ නැහැ. 1848 කොමියුනිස්ට් ප්‍රකාශනය ලියනවා. ඒ ලියනකොට ඉතා පැහැදිලිව කියනවා මේ සමාජ ක්‍රමයේ ඉදිරියට යනකොට ගණීභූත වූ සියල්ල වාෂ්ප වෙන්නේ සුද්ධ වූ සියල්ල කෙලසෙන්නේ කියලා. ඒ නිසා මේකට අපි කම්පා වෙන්නේ නැහැ. මේ සමාජ ක්‍රමයේ ලක්ෂණ, මේ නෛසර්ගික ලක්ෂණ, මේ සමාජ ක්‍රමයේ ඉස්සරහට යනකොට ගණීභූත වූ සියල්ල වාෂ්ප වෙන එක විද්‍යාව. ඒ වගේම සුද්ධ වූ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සුද්ධ වෙච්ච දේශපාලඥයා අද මොකෝ වෙලා තියෙන්නේ? කප්පම් ගන්න, හොරකම් කරන, මිනී මරණ, තක්කඩිකම් කරන මේ බඩ පත් කරලා තියෙනවා. මේ සියල්ල සිනාසලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ අනපනත් ටික මේ විදිහට හැදෙන්නේ. අද මේ අනපනත් ගේනකොට විපක්ෂය මොකද කියන්නේ? මට කියන්න කනගාටුයි උදේ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් කතා කළා. මේ 50 සම්බන්ධයෙන් එක වචනයක් කතා කළේ නැහැ. මට කලින් මට මතකයි අපේ ගාල්ල දිස්ත්‍රික්කයේ චානක මහතුගොඩ මන්ත්‍රීතුමා පොහොට්ටුවේ කතා කළා. එයා කතා කළ විනාඩි 7ම ගාල්ලේ බන්ධනාගාරය ගැනයි, හදන ආදාහනාගාරය ගැනයි, ඒ වගේම කොග්ගල ගාමන්ට් එකක් ගැනයි කතා කළේ. විනාඩි 7ම කතා කළේ නැහැ. කතා කරන්න බෑ. ත්‍රස්තවාදය පෝෂණය කිරීම කතා කරන්න පුළුවන්ද සජිත් ප්‍රේමදාසට? ත්‍රස්තවාදය පෝෂණය කරන්න සිමින්ති ටික දීලා අවියාවද දුන්නේ ඒ ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා. ඒක නිසා මේවා කතා කරනකොට අර සෝම් පිටිගාව යනකොට අහක බලාගෙන යන කටයුත්ත තමයි අද සජිත් ප්‍රේමදාස කරන්නේ. එයාට කතා කරන්න බෑ. අපේ චානක මහතුගොඩ මන්ත්‍රීතුමාට මේවා කතා කරන්න බෑ. එයාගේ දේශපාලන පක්ෂයේ නායකයෝ තමයි, බැසිල් මහත්තයා තමයි ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්නේ. ඒවයි අංකත් එක්ක මේ පාර්ලිමේන්තුවේ බන්දුණු ගුණවර්ධන මහත්තයා කතා කළා. සල්ලි දීපු චෙක්පත් අංකත් එක්ක කතා කළා. ත්‍රස්තවාදීන්ට එහෙමයි මේ එහා පැත්තේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම උදව් කළේ. එහෙමයි උදව් කළේ. ඒක නිසා මේ මාතෘකාව සම්බන්ධයෙන් එයාට කතා කරන්න බෑ. එයාලා කතා කරන මම දැක්ක ගාල්ලේ බන්ධනාගාරයක් ගැන. අද දවසේම විපක්ෂ මාතෘකාව ඉතාල වැදගත් දෙයක් මේක. රට විනාශ වෙන කළු ආර්ථිකයට දැහැගන්න වැදගත් මාතෘකාවක්. එයාලගේ මාතෘකාව අද උනේ බන්ධනාගාරය ගැන. මොකද අපි දන්නවා එයාලගේ ඉස්සරහට ඡන්ද ලකුණ බන්ධනාගාරය නැත්තම් මාංචු කූටම. ඒ වගේම එයාලගේ අවසන් නවතන් පොලේ බොහෝ දෙනාගේ බන්ධනාගාරය. ඒ නිසා එයාලා කතා කරන්නේ බන්ධනාගාරය වැඩි කරන්න, බන්ධනාගාරේ පහසුකම් වැඩි කරන්න. නෑ අපේ ප්‍රතිපත්තිය බන්ධනාගාරය වැඩි කරන්න නෙවෙයි. අපේ ප්‍රතිපත්තිය ලංකාවේ බන්ධනාගාර අඩු කරන්න ඕන. යන පිරිස අඩු කරන්න ඕන. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. බන්ධනාගාර වැඩි කිරීමෙන් රටේ දේශපාලනයේ සුජාත භාවයක් හැදෙන්නේ නෑ. හැබැයි මේ වෙලාවේ යම් ප්‍රමාණයක් සංඛ්‍යාව වැඩි වෙනවා. පහුගිය කාලේ නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. දැන් තමයි කෙනා ආදාළ නැතුව උස්ද මිටිද පහත්ද ලොකුද ධනය තියෙනවද නැද්ද ඒ සියල්ල නොසලකා නීතිය සමානව ක්‍රියාත්මක වෙන මොහොතේ යම් ප්‍රමාණයක බන්ධනාගාරයට වැඩි වෙනවා. කර්ව් එක මේ වෙලාව උඩට ගියාට අපි දන්නවා නීති ක්‍රියාත්මක වෙනකොට දේශපාලන රැකවරණය නැති වෙනකොට කර්ව් එක පහළට එනවා, බන්ධනාගාර අවශ්‍ය නැති වෙනවා. මට මතකයි චානක මහතුගොඩ මන්ත්‍රීතුමා කියන ගාල්ලේ 7 දෙනෙක් හිටියලු අපි කතා කරේ නෑලු. ගාල්ලේ මේ වෙනකොට ගේනවා දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතිය. එයා කියනවා ගාල්ලේ සංචාරක පුරවරයක්ලු. මේ සංචාරක පුරවරේ බන්ධනාගාර 3ක්ලු. ගරු සභාපතිතුමා මන්ත්‍රීතුමාලා අවුරුදු 70 විතර පාලනය කළා. ওই නාමල් මහත්තයාගේ තාත්තලා හිටියා, බාප්පලා හිටියා, රමේෂ් පත්තිනලා හිටියා. ගාලේ කුණු ටික දාගන්න දෙයක් නෑ සංචාරක පුරවරේ. අර ලයිට් හවුස් කියලා එක හොටෙල් එකක් තියෙනවා, දෙවන්ත හොටෙල් එකක්. එතන තියෙනවා අඩි 100ක විතර කුණු කන්දක්. ඔන්න කුණු වලට තිබිච්ච උත්තරේ ලයිට් හවුස් එකේ හොටෙල් එකේ ඉන්න බෑ. සංචාරක පුරවරයක් බව දැනගත්තට කුණු ටික දාන්න වැඩ පිළිවෙලක් නෑ. ඔය මාතුගොඩ මන්ත්‍රීතුමා බන්ධනාගාරේ ගාල්ලේ තියෙන එකත් අපි සාකච්ඡා කරලා තියෙනවා බූසර ගෙනියන්න. ඒව යාලා කතා කරේ නෑ. ඒ යාලා කතා කරේ නෑ. මේ ස්ථානයට ගේන්නේ తాවකාලිකව. මේක తాවකාලිකව එක යට කරලා තමයි අද චානකලා පොහොට්ටුව කැත දේශපාලනයක් කරන්න. ගරු සභාපතිතුමා මේක ගේන තීරණය කරන්නේ මාස 8කට කලින්. මාස 8කට කලින් ඒ මිනිස්සුන්ට බන්ධනාගාරවල ඉඩවැඩි කියලා මෙතන මැරෙන්න හදනවා. අලුත් එකක් හදනකොට උසිගන්නනවා රෝහලට ගේනවා කියලා. මේ ජඩ දේශපාලනය නතර වෙන්න ඕන. බන්ධනාගාරී නායකයන් අහනවා ඉන්න බැරි නම් ඒකට උත්තරයක් හොයනකොට අද ඒකට වලකපන්නේ පොහොට්ටුවේ නාමල්ලා නෙවෙයිද කියලා අපි අහනවා.
ආනවා මෙතන ගරුකර සභාපතිතුමා මේ බිල්ඩින් ටික දැන් මාස 6ක් විතර නිකන් තියෙන්නේ. ඔඩිට් කොරීසෙනවා මේක මොකක්වත් ප්‍රයෝජනයක් ගන්න නැහැ කියලා. ඉතා පැහැදිලිව තාවකාලිකව මාස 8කට කලින් කැබිනට් පේපර් එක දාන්නේ තාවකාලිකව. මොකද එතන අපි ගව දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් තියෙනවා. ගාල්ල නගරයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන ගෙනෙල්ලා පරිපාලන කේන්ද්‍රය එතන හදන්නේ. එහෙම හදන්නේ. ඒ නිසා මේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්න එපා. තව විනාඩි දෙකයි දේශපාලන වෙනුවට ගෞරවනීය දේශපාලනයක් කරන්න ඕන. ඒ ගෞරවනීය දේශපාලනට එන්න ඕන. අපි දන්නවා විපක්ෂයට එහෙම ගෞරවනීය දේශපාලනයකට එන්න බෑ. එහෙම එන්න බෑ. ඒ නිසා අපි හිතනවා මේ පනත් ටික සම්මත කිරීමෙන් අද උදේ මට තවත් එකක් ඇහුණා. සජිත් ප්‍රේමදාස කියනවා ජනාධිපති අරමුදලෙන් දයාසිරි ජයසේකර මහත්මයාට කරුණා සහගත දීමනාවක් දීලා. මේ දීමනාව අපිට නෑනේ. කරුණා සහගත දීමනාව. කරුණා සහගත දීමනාව මං කියන්නම් මේ තියෙන 2010 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා ලංකාදීප ඉරිදා පත්තරේ මේකේ කියනවා කරුණා සහගත දීමනාව. මේ කියනවා ජනාධිපති අරමුදලෙන් කෝටි 84ක් අනුමැතියකින් තොරව දීලා. විගණකාධිපති කියන්නේ කෝටි 84 මේ ලක්ෂ 5ක් දීපක නෙමෙයි. මෙහෙමයි මුදල් නාස්ති කළේ. ඒ නිසා මේවට තමයි වැටබඳින්න හදන්නේ. ඒක නිසා මේක තමයි වෙනස් වෙන්න ඕන. ඉතින් කරු සභාපතිතුමනි අපි මුලසනාධිපති මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ ආනපන ශක්තිමත් වෙන්න ඕන. අද පේනවා Tamanගේ අධිකරණ මෙතුමන්ලගේ පුතාලා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේවට කතා කරන්න බෑ. පාතාල ගැන කතා කරන්න බෑ. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයට ඒව කතා කරන්න බෑ. පාතාලේ සොත්තිඋපාල කියන කෙනා තාත්තගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියේ. එයාට කතා කරන්න බෑ. චන්ද්‍රිකාගේ පාතාලේ බැද්ද ගන්න සංජීව බොඩිගාඩ් හිටියේ. එයාට කතා කරන්න බෑ. නාමලට පාතාල ගැන කතා කරන්න බෑ. නාමල් කතා කරනකොට හම්බන්තොට රැස්වීමේ පිටිපස්සෙන් ඉන්න ජුලම්පිටිය අමරේ. ඒක නිසාද මාතෘකාවට අනුව කතා කරන්න බෑ. මොනවා හරි දෙයක් අරගෙන විපක්ෂ මඩක් ගහන එක තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි හිතනවා මේ නීති ශක්තිමත් වෙන්න ඕන. මේ නීති සංශෝධනය වෙන්න ඕන. එහෙම නැත්නම් මේ කළු ආර්ථිකය දේශපාලඥයයි ඒ වගේම රාජ්‍ය නිලධාරී ඉහළම තන්ත්‍රයයි මේ සියලු දෙනා එකතු වෙලා මේ ගමන ගියා නම් අපේ රටේ ඉතිරියක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ කටයුතු කරමින් යන්නේ. ඒක නිසා අපි හිතනවා මේ ගමනේ අවසානය අර සුන්දර රටක් ලස්සන ජීවිතයක් හැදෙනවා. ආර්ථිකය හැදෙනවා. දේශපාලන සංස්කෘතිය දෙවැත්ත වෙනස්කම් ටිකක් කරනවා. ඒක තමයි මේ අවශ්‍යතාවය. ඒ ආදර්ශයක් දෙමින් තමයි මේ ගමන යන්නේ. ඒ නිසා වුන් දන්නවා. ගරු සභාපතිතුමනි අවසන් කරන්නම්. මේක අපිරිසුදු වතුර භාජනයක් නම් දැන් පොඩි අපහැදිලිතාවයක් තියෙන පුළුවන්. ඒ අපිරිසුදු වතුර භාජනයට දැන් අපි පිරිසුදු වතුර එකතු කරනවා. හැබැයි දැන් අර අපිරිසුදු ජලයයි පිරිසුදු ජලයයි දෙකම තියෙනවා. ඒ නිසා පොඩි අපහැදිලි චිත්‍රයක් හැදෙන්න පුළුවන්. විතක ගඳක් ගහනවා, විතක සුවඳක් එනවා, මඩ පාටක් තියෙනවා, හොඳ පාටක් තියෙනවා. හැබැයි යාලා දන්නවා මේකට අපි නොනවත්වා පිරිසුදු වතුර වක් කරනවා. හෙට අනිද්දා වෙනකොට මේ ජල පොකුණ පියුමක් පිපෙන සුදු වතුර ජලාශයක් බවට පත් වෙනවා. අන්න එතකොට ඔයාලගේ දේශපාලනය සදාකල්හිම මක බෑවිලාම යනවා. ඒ වෙනුවෙන් තව ටිකක් කෑ ගහන්න, තව ටිකක් කුසි ගන්නන්න, තව ටිකක් ඔයාලගේ හඬ නගන්න. ඔයාලගේ දේශපාලනය මෙතනින් ඉවරයි කියන කරුණ මතක් කරමින් නවතින සූදානම් කරු මුලසනාර